welcome back to my channel Alankari. Do you want to know? බලමු අද මොනවද අපි අලංකාරී තුලින් කතා කරන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ මේකප් වලට ගොඩාක් වැදගත් වෙන ප්‍රයිමර්ස් ගැන. මේකප් ප්‍රයිමර්ස් ගැන ඕගොල්ලෝ දැනගන්න ඕන හැමදේම මම අද අරගෙන ආවා. ප්‍රයිමර්ස් ගැන කතා කරද්දී නොයෙකුත් ප්‍රයිමර්ස් වර්ග තියෙනවා. ඉතින් මේවා කොහොමද පාවිච්චි කරන්නේ? මේවා කොයි විදිහටද හදලා තියෙන්නේ? මොන අයටද මේ දේවල් ගැලපෙන්නේ? කවුද මේකප් ප්‍රයිමර්ස් යූස් කරන්න ඕනේ? කියන ප්‍රශ්න ඔක්කොටම උත්තර අරගෙන ඔන්න මම ආවා. අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මගේ වීඩියෝස් වල මම සාමාන්‍යයෙන් යූස් කරන ප්‍රයිමර් වර්ග මොනවද කියන එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් මම one by one මේවා ගැන විස්තර චුට්ටක් ඔයගලන්ට කියන්නම්. එතකොට ඔයගලන්ට පොඩි knowledge එකක් එයි මේ ප්‍රයිමර්ස් ගැන. ප්‍රයිමර් එකක් මේකප් එකකට පෙර අවශ්‍යමද? අපි මුලින්ම කරන්නේ ඕනම මේකප් ලුක් එකකට යන්න කලින් අපි මූණ හොඳින් මොයිස්චරයිස් කරගන්නවා. අපේ ස්කින් කෙයාර් රූටින් එක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ අපි ෆවුන්ඩේෂන් එකක් ආලේප කරන්න කලින් ප්‍රයිමර් එකක් යූස් කරනවා. ඉතින් මම ඔයගලන්ට කලින් කියලා දුන්නා ෆේස් මැපින් ගැන. අපි කොහොමද ෆේස් මැපින් කරගන්නේ? අපි කොහොමද මූණේ නොයෙකුත් කොටස් වලට හරියන විදියට ප්‍රයිමර් යූස් කරන්න කියලා. ඒක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් මේ ප්‍රයිමර් වර්ග තෝරා ගැනීමේදී අපි ෆේස් මැපින් ගැන කතා කරොත් ඒක ටිකක් ලොකු මාතෘකාවක්. ඔයගොල්ලෝ විශේෂ අවස්ථාවක් සඳහා මේකප් එකක් භාවිතා කරනවා නම් ෆේස් මැපින් ක්‍රමයට ඔයගලන්ට ප්‍රයිමර්ස් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඩේ ටු ඩේ යූස් එකට වැඩට යන්න හරි ඒ වගේ සාමාන්‍ය දෙයකට අපි ප්‍රයිමර් එකක් යූස් කරද්දී අපිට ඒ වගේ ලොකු ටෙක්නික් එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට හැමට ගැලපෙන ලෙස අපි ප්‍රයිමර් එකක් තෝරගන්න ඕනේ කොහොමද? මේ ප්‍රයිමර් එක අවශ්‍යමද කියලා කතා කරද්දී ඔයාලට මේකප් එකක් කරන්න කලින් ප්‍රයිමර් එකක් දාන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස් ගොඩාක් වැඩි. මොකද හේතුව ප්‍රයිමර් එකකින් ඔයාගේ මේකප් එකට ලස්සන ෆිනිෂ් එකක් දෙනවා. ඒක තමයි number 1. number 2 ඔයාගේ මේකප් එක ගොඩක් වෙලා රඳා පවතින්න ඒකින් ලොකු උපකාරයක් වෙනවා. number 3 ඇවිල්ලා ඔයගොල්ලන්ගේ හැමේ පවතින නොයෙකුත් තත්වයන් ඒවා එළියට ඉස්මතු වෙලා පේන්නේ නැති වෙන්න ඒවා කවර් කරන්න මේ ප්‍රයිමර්ස් වලට පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා ෆවුන්ඩේෂන්ස් නිපදවන කම්පැනිස් තුලින් ඒගොල්ලන්ගේම ප්‍රයිමර්ස් උත් ඒගොල්ලෝ නිපදවනවා. ඉතින් මේ හැම ප්‍රයිමර් එකම අපිට හරියන්නේ නැහැ. අපේ ස්කින් එකට ගැලපෙන අපිට වැඩිම අවශ්‍යතාවය තියෙන ප්‍රයිමර් එක තෝරගන්න අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. මං ගාව තියෙන ප්‍රයිමර්ස් ටික මම ඔයගලන්ට පෙන්නන්නම්. මේක Laura Mercier කියන බ්‍රෑන්ඩ් එකකින් ආපු Radiant ප්‍රයිමර් එක. මොකද මේ Radiant ප්‍රයිමර් කියන්නේ? මේකෙන් ඔයාගේ ස්කින් එකට ලස්සන, shiny, glowing look එකක් තමයි මෙන්න මේ ප්‍රයිමර් එකෙන් ලබා දෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රයිමර් එකක් ගොඩාක් වෙලාවට සුදුසු වෙන්නේ dry skin එකක් තියෙන කෙනෙක්ට. ඔයාට oily skin එකක් තියෙනවා නම් ඔයා ඊට උඩින් Radiant ප්‍රයිමර් එකක් use කරොත් මොකද වෙන්නේ? ඔයාගේ ස්කින් එක ගොඩාක් shiny වෙන්න පටන් ගන්නවා. අනිත් එක මේක ප්‍රතික්‍රියා කරනවා ඔයාගේ හැමෙන් නිපදවන oil සමග. එතකොට ඔයාගේ මේකප් ලුක් එක ලස්සන වෙන්නේ නැහැ. ගොඩාක් මූණ පුරාම ඔයිලි ගතියක් එක්ක නිකම්ම ඉවත් වෙලා යන මේකප් එකක් තමයි ඔයාට මේ වගේ ප්‍රයිමර් එකක් යූස් කරොතින් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් ඔයාට ලැබෙන්නේ. නමුත් අපි අනිත් පැත්ත බැලුවොත් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යෙන්ම සුදුසු වෙන්නේ මෙන්න මේ වගේ රේඩියන්ට් ප්‍රයිමර් එකක්. මොකද ඔයගලන්ගේ ඩ්‍රයි ස්කින් එකට උඩින් එන රේඩියන්ට් ලුක් එකත් එක්ක අර ඩ්‍රයිනස් එක නැති වෙලා ගිහිල්ලා ලස්සනට මේ මේකප් එක දිස් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම long lasting ගොඩක් වෙලා ඒ ලස්සන ලුක් එක ඒ විදිහටම ඔයාලට පැය ගාණක් යනතුරු පවත්ත ගන්නත් මෙන්න මේ වගේ රේඩියන්ට් ප්‍රයිමර් එකකින් ඔයගලන්ට උපකාර වෙනවා. මේකප් ෆොරෙවර් එකෙන් ඇවිල්ලා තියෙන smoothing primer. මේ ප්‍රයිමර් එකේ තියෙන matte
ටෙක්ස්චර් එකක්. මැට් ෆිනිෂ් එකක් තමයි මේ ප්‍රයිමර් එක යූස් කරාම ඔයගලන්ගේ මූණට ලැබෙන්නේ. ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් හැමතිස්සෙම මැටිෆයින් ප්‍රයිමර් එකක් භාවිතා කරන්න try කරන්න ඕනේ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ ඔයිලිනස් එක මූණේ තියෙන අඩු කරලා ලස්සන මැටිෆයින් ගතියක් එක්ක ඔයාගේ මේකප් එක ගොඩාක් වෙලා රඳා පවතින මැටිෆයින් ප්‍රයිමර් එකක් ඔයාට උපකාරී වේවි. මං ගාව තියෙන ඊගාව ප්‍රයිමර් එක ඇවිල්ලා Maybelline ලගේ Baby Skin කියන මෙන්න මේ ප්‍රයිමර් එක. මේකේ ඔයිල් ගතියක් එච්චර නැහැ. ඒත් එක්කම මැටිෆයින් ප්‍රයිමර් එකකුත් නෙමෙයි. Instant pore eraser කියලා. ඉතින් මේ වගේ ප්‍රයිමර් එකක් ඕනම normal skin එකක් තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් combination skin එකක් තියෙන කෙනෙක්ට මේ වගේ ප්‍රයිමර් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ගොඩක් pores තියෙනවා නම් uneven skin texture එකක් නම් ඔයාගේ මොනේ තියෙන්නේ. ඔයාගේ skin එක even ලස්සරට මැදලා වගේ ස්කින් එකක් නැත්තම් එහෙම නැත්තම් pores අර පොඩි පොඩි හිල් වගේ තියෙන pores තියෙනවා නම් අන්න ඒවා cover කරලා ලස්සන smoothness එකක් මේ ප්‍රයිමර් එකෙන් ලබා දෙනවා. I think ඇයි අපි එහෙම smoothing primer එකක් use කරන්න ඕනේ. ඔයාලට dry skin එකක් තියෙනවා නම් ඒත් ඔයාලට smoothing primer එකක් ප්‍රයෝජනවත් වේවි. හේතුව අපි ප්‍රයිමර් එකක් කාලෙප්ප කරන්නේ නැතුව ෆවුන්ඩේෂන් එකක් කාලෙප්ප කරොත් එකපාරටම මූණේ තියෙන pores වල ඇතුළට ඒ ෆවුන්ඩේෂන් එක යන්න බලනවා. එතකොට පිටින් කෙනෙක් වගේ මූණ දිහා බලනකොට ෆවුන්ඩේෂන් එක හරියට ඇප්ලයි කරලා නැති බවක්, පැචි බවක් තමයි අපේ ෆවුන්ඩේෂන් එකෙන් අපිට හැම වුණොත් ලබා දෙන්නේ. මම ගොඩාක් ආස කරන ප්‍රයිමර් එකක් තමයි. ඇත්තටම මේක ප්‍රයිමර් එකක් නෙමෙයි. මේක ස්කින් ට්‍රීට්මන්ට් එකක් හැටියට Estee Lauder එකෙන් ආපු Idealist කියන pore minimizing treatment එක. නමුත් මේකෙන් ඇත්තටම ප්‍රයිමර් එකකින් වෙන්න අවශ්‍ය සියලුම දේවල් ටික මෙන්න මේ pore minimizer එකෙන් මට නම් ලැබෙනවා. ඉතින් මේක ට්‍රීට්මන්ට් ප්ලස් ප්‍රයිමර් එකක් හැටියටත් ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ඔය විදිහට මාකට් එකේ තියෙන ප්‍රයිමර්ස් අතරින් ඔයගොල්ලෝගේ ස්කින් නීඩ්ස් වලට වැඩියෙන්ම ගැලපෙන ප්‍රයිමර් එක තෝරගන්න ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඔයගලන්ට තියෙන කොම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයගලන්ට මේ වගේ ප්‍රයිමර්ස් දෙකක් මික්ස් ඇන්ඩ් මැච් කරගන්නත් පුළුවන්. ඔයාගේ ෆේස් එකේ ඔයිලි ඒරියාස් වලට, ඒ කියන්නේ T-zone එක වගේ ඔයිලි ඒරියාස් වලට ඔයාලට මැටිෆයින් ප්‍රයිමර් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මොනේ dry patches එහෙම තියෙනවා නම් ඔයාගේ cheeks වල chin එකේ dry patches තියෙනවා නම් ඔයාලට ඒ සඳහා radiant primer එකක් යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපිට කැමති විදියට mix and match කරලා primers යූස් කරන්න පුළුවන්. primer එකක් ඒක හරියට try කරන්න පුළුවන් හැම වෙලාවකම මේකප් එකට කලින් primer එකක් යූස් කරන්න. අපේ වගේ උෂ්ණ අධික රටක නිතර දාඩිය දාන රස්නිය වැඩි අවුව තියෙන රටක මේකප් එකක් අපි පාවිච්චි කරද්දී ගොඩාක් වෙලාවට primer එකකින් අපිට ගොඩාක් benefits හම්බ වෙනවා. long lasting වෙනවා ඔයාගේ මේකප් එක. ඉතින් ඒක හරියට ඊට පස්සේ try කරන්න පුළුවන් හැම වෙලාවකම primer එකක් use කරන්න. ඉතින් අර මම කියපු කාරණාත් සැලකිල්ලට ගන්න ඔයාගේ ස්කින් එකට හරියටම හරියන primer එක ලබා ගනින්න. ඉතින් ලංකාවේ ගොඩක් beauty supply stores වලින් ඔයාලට primers ලබා ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට හැම කෙනෙක්ම මේකප් එකකට කලින් primer එකක් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්න නිසා ගොඩාක් companies primers ඒගොල්ලෝ ගෙනල්ලා තියෙනවා. makeup brands එක්ක foundation brands එක්ක ඒගොල්ලන්ගේම primers උත් ඔයාලට ලබා ගන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලෝ පොඩි දෙයක් හරි අද ප්‍රයිමර්ස් ගැන දැනගත්තා කියලා. ඉතින් එහෙනම් ඊගව දවසේ තවත් දැනුම අරගෙන තවත් ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. මම දුෂී. බයි.